හායි. ඉතින් අපි රෑ මූවී එකක් බලලා එනකොට පාන්දර 2 වුණා. ඉතින් ඒ එන ගමන් අපි කන්න නතර කරා. මම දැක්ක මේ එන මග දිගටම ගොඩාක් රෙස්ටෝරන්ට්ස් පාන්දර 2 3 වගේ ටයිම් එක වුණත් ඇරලා තිබ්බේ. සහ මේ පේනවනේ ඒව පිරෙන්න සෙනගත් ඉන්නවා. ඉතින් අපි මේ සවුත් ඉන්දියන් රෙස්ටෝරන්ට් එකෙන් නතර කරේ. හරිම කාම් වයිබ් එකක් තියෙන්නේ. පේනවනේ ලස්සන සින්දු දාලා ස්ලෝ සෝන්ග්ස් දාලා මේ වෙලාවේ මාර සීතලයිත් එක්ක හිරෑ වෙනකොට සීතලයි. ඉතින් පාන්දර කොෆී එකක් බොන ගමන් සීතලේ මේ වයිබ් එකට මම මාර ආසයි. මම කොහොමත් රෑට යත් එක්ක රෝන්දේ ගහන්න හරි ආසයි. මෙහෙම රෑට එළියට යන්න කෑම කන්න එළියට ගිහිල්ලා මම හිතන හැම ගෑන් ළමෙක්ම ආසාවක් මේක. චූටි කටවල් කපන්නේ. පූනෙවල මම දැක්ක දෙයක් තමයි ඔයා පාන්දර 3ට 4ට පාරට බැස්සත් සෙනග ඉන්නවා. රෙස්ටෝරන්ට්ස් අරලා තියෙනවා. අර පාර අයින තියෙන පොඩි ස්ට්‍රීට් ෆුඩ් පොඩි තියෙන කඩවල් ඒවා පවා අරලා තියෙනවා. වාහන හොඳටම තියෙනවා. ඉතින් සද්ද බද්ද එක්ක මාර ලයිව්ලි සිටි එකක්. නිදිය ගන්න නැති සිටි එකක් කිව්වොත් හරි. අපි එක දවසක් ගෙදර එනකොට පාන්දර 5 විතරක් වුණා. ඒත් මම දැක්කා රෙස්ටෝරන්ට්ස් අරලා තියෙනවා. ඉතින් ඒ වගේ සිටි එකක් තමයි පූනේ කියන්නේ.